සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ස්ක්‍රෝල් account එකක ඉඳන් withdrawal එකක් ශ්‍රී ලංකාවේ මගේ බැංකුවකටම withdraw කරන විදිය තමයි අද මේ වීඩියෝ කරා මම ඔයාලට පෙන්වන්න හදන්නේ. ගොඩක් කාලෙකින් 3000 YouTube channel එකට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් අපි බලමු කොහොමද 2025ට අනුව ස්ක්‍රෝල් account එකේ තියෙන සල්ලි ඔයාගේ ලංකාවේ බැංකුවටම withdraw කරන්න කියලා. ඉතින් මීට කලින් ඔයාලා ස්ක්‍රෝල් account එකට බැංකු details add කරන්න කොහොමද කියලා බැලුවේ නැත්නම් කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක දාලා තියනම් ඒ විදිහට ඔයාට පුළුවන් බැංක් ඩීටේල්ස් ටික ඇඩ් කරගන්න. මම දැන් යන්නේ මගේ account එකේ තියෙන $48යි 785ක මුදල් ප්‍රමාණයක්. මේකෙන් මම රුපියල් 12000ක වගේ මුදලක් තමයි අද මේ වීඩියෝ කරා live withdraw කරලා පෙන්නන්න හදන්නේ. අපි යන ඉක්මනටම වීඩියෝ එකට. හරි මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ස්ක්‍රෝල් ඇප්ලිකේෂන් එකේ මැද තියෙන ඔප්ෂන් එකක් ට්‍රාන්ස්ෆර් කියලා. මම මේ ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එක මේ විදිහට එකපාරක් ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් තියෙනවා send to yourself කියලා. ඉතින් මම මෙන්න මෙතන මේ විදිහට ටච් කරලා තියෙනවා. මම දැනටමත් මගේ බැංක් ඩීටේල්ස් මේකට ඇඩ් කරලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමක් තමයි මේකට ඔයා ඇඩ් කරන්න ඕන. සාමාන්‍ය normal saving බැංකු ඉතුරු ගිණුම් බැංකුවට හම්බ වෙන account එකේ ඩීටේල්ස් දාලා මේ විදිහට ඔයාලට සේව් කරගන්න පුළුවන්. කලින් වීඩියෝ එකේ තියෙන එක මම ඒක දාලා තියන්නම් description එකේ. හරි මේ විදිහට මම ඇඩ් කරගෙන තියෙන දැනටමත් account එකට ඩීටේල්ස් ටික මෙන්න මෙතනින් මම transaction එක කරන්න යනවා. මම select කරනවා මගේ commercial bank account එක. මෙන්න මේ විදිහට මෙතන ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට balance එකේ available ගාන සමගි minimum withdrawal එකේ සම්බන්ධයෙන් සියලුම details ටික මම මෙතන සම්පූර්ණයෙන් මගේ withdraw එක අයින් කරලා ගන්නවා. එතකොට සාමාන්‍ය transaction fee එකක් add වෙනවා. ඒ ටික මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේ විදිහට මගේ amount එක මෙන්න මේ විදිහට type කර ගන්නවා. මෙන්න මේ විදිහට $42යි 7.6ක මුදලක්. හරි මෙන්න මේ විදිහට මම මේක කන්ටිනියු කරනවා. මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් එතනින් පල්ලෙහෙන් සම්පූර්ණම all details තියෙනවා. transaction එක සඳහා ගත වෙන කාලය, ඒ වගේම කොච්චර transaction ඩොලර් ප්‍රමාණයක් withdraw කරනවද, fee එක කොහොමද, total transaction එක කොහොමද, exchange rate එක කොහොමද, මේ A to Z මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහෙන්ම තියෙනවා confirm කියලා. මම මේක confirm කියලා මෙන්න මේ විදිහට එකපාරක් touch කරගන්නවා. හරි මෙන්න මෙතන මම ටච් කරාට පස්සේ ඔයාලට උඩින් මේ විදිහට හරියක් වෙట్లా USD 42යි 7.6% your bank කියලා මේ විදිහට පෙන්නනවා. the money should arrive by මෙන්න මේ විදිහට මගේ ටීට් එකක් මට දාලා පෙන්නනවා. මෙන්න මේ ටයිම් එක හරහාට හම්බ වෙයි කියලා අපි බලමු වීඩියෝ එකේදී මේක මට ලැබෙනවද නැද්ද කියලා. අපි යනවා මෙතන go to home කියන section එක මේ විදිහට ඔබා ගන්නවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මෙතනින් transfer confirmation එක මෙතනින් තියෙනවා බලා ගන්න. මෙතනින් අපි ගියාට පස්සේ බලන්න පුළුවන් මෙතන transaction එක in processing කියලා තියෙන්නේ. පල්ලෙහින් බලන්න පුළුවන් මෙතන transaction එකේ amount එක ඒ සම්පූර්ණම details ටික. හරි අපි බලමු transaction එක මට add වෙච්ච හරි මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මගේ withdrawal එක මට ලැබිලා තියෙනවා විනාඩි 5ක් වගේ කාලයක් යනකොට. මම දැන් ඔයාලට පෙන්නන්න මට ආපු notification එක මගේ SMS alert එක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මට විනාඩි 2කට කලින් මෙන්න මේ විදිහට ලැබෙනවා commercial bank එකෙන් මට රුපියල් 12154ක මුදලක් මේ විදිහට ලැබුණා කියලා. මෙන්න මේ විදිහට මම ඔයාලට එකක් පෙන්නන්නම්. මේ තියෙන notification එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන withdrawal amount එක 12154ක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි withdraw එක මම ලබා ගත්තේ. live withdraw එකක් විදිහට තමයි මේ වීඩියෝ එක කරේ. සාමාන්‍යයෙන් scroll එකට ශ්‍රී ලංකාවේ බැංකු account එකක් කාඩ් එකක් නෙවෙයි, visa card, debit card, master card මේ කිසිවක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් add කරන්නේ normal අපේ saving account එකක තියෙන අපේ account numbers ටික. ඒ හරහා ඔයාලට withdraw එක කරගන්න පුළුවන් විනාඩි 5ක් වගේ කාලයක් තුළ instantly transaction එක වෙනවා. සෙනසුරාදා ඉද දවසවල උනත් transaction එක ලැබෙනවා. ඉතින් ඔයාලට මීට කලින් මම live withdraw කරලා පෙන්නලා තියෙනවා අනිත් channel එකේ. ඉතින් මේ විදිහට මම හිතුවා 2025 අවුරුද්දට ඔයාලට live withdraw එකක් කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව ඕනිම වෙලාවක එවෙලම instantly transaction එක එනවා. ඔයා හරියට bank details ටික add කරලා withdraw එක ඔයාගේ scroll account එකට දාගත්තොත්. ඉතින් යාළුවනේ මේ විදිහට මගේ සම්පූර්ණ payment එක ලැබුණා මට. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ස්ක්‍රෝල් ඩිපොසිට් ලබා ගන්න ඕනේ කට්ටිය $10
2030 ඒ වගේ ඕන ඩිපොසිට් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. තිරේ තියෙන WhatsApp නම්බර් එක හරහා මම සම්බන්ධ කරගන්න ඔයාලට පුළුවන් අපි හරහා ජෙනුයින් විදියට ස්කූල් ට්‍රාන්සැක්ෂන් ලබා ගන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන ගිහලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.